ඒ කියන්නේ මොකද්ද මේ මන අවබෝධය කියලා කියන්නේ? මන අවබෝධය කියලා කියන්නේ පින්වතුනි අපි තේරුම් ගන්න ඕන අනේ මේ දේවල් අපි අරගෙන යන්නේ නැහැ මැරෙන දවසට. මේ සියලුම දේවල් අපි දාලා යනවා. අපි අවුරුදු 100 ගණන්, දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි අවුරුදු 60යි, 70යි, 75යි, 80යි බොහොම කෙටි අල්ප ආයුෂක් අපි භුක්ති විඳින්නේ. මේ කෙටි කාලයේ මිනි මරාගෙන, ඇන කොටාගෙන, ඇයි හොඳයකම් අර විනීත හාමුදුරුවෝ සඳහන් කළා වාගේ පංච ආනන්තරීය පාප කර්ම කරලා අවීචියේ මහා නිරයේ ඉපදුනොත් ගැලවීමක් තියනවද? මේ කතා කරන මොහොතේ දේවදත්ත හාමුදුරුවෝ ඉන්නේ කොහෙද? මේ කතා කරන මොහොතේ අජාසත් ඉන්නේ කොහෙද? එදා අජාසත් තමාගේ පියා පිතෘ ඝාතනය කළේ නැත්නම් සාමාන්‍ය පර සූත්‍රය අහලා අජාසත් අනිවාර්යයෙන්ම සෝවාන් වෙනවා. නමුත් අජාසත්තට ඒ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණා පිතෘ ඝාතක කෙනෙක් නිසා. ඒ නිසා පින්වතුනි මේ සසරට බිය දකින්න, තමන්ට තමන් ආදරය කරන්න, ඒ වගේම ඒව ගැන හිතලා කල්පනා කරලා මොනම හේතුවක් නිසාවත් අකුසලයක්, පවක්, අකටයුත්තක් නොකරන්න වග බලා ගන්න ඕන.